මයි සූදුවට ඇබ්බැහි නොවීන්ට එයට නොගිහිල්ලා ඉන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට තරුණයෙක්ගෙත් ළමයෙක්ගේ ජීවිත ඉතාම සාර්ථක කරගන්න පුළුවන්. වයෝවෘද්ධත්වෝ සිල්වත්ව ඉඳගෙන දක්ෂ විය යුතුයි. ගෘහ ජීවිතය සාර්ථක කරගන්නට වගේම අනෙක් පැත්තෙන් දරුවෝ හරියට හදන්න. තමන් අලංකාතුන් තමන්ගේ ගෘහ ජීවිතය පිළිවෙල කරගන්නටත් ඕනේ. ඒ වගේම අලං සංවිධාතුන් දරුවන්ගේ ජීවිත වඩාත් සාර්ථක කරන්නටත් අප කැප වෙන්න ඕනේ. ඔය පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි ධර්මයට කැමති, විනයට කැමති, ධර්මයට ප්‍රිය, විනයට ප්‍රිය කෙනෙක් බවට පත් වීම. ඒකත් ඊටාම වැදගත් නාත කරන ධර්මයක්. බුදුහාමුදුරුවෝ අර පරාභව සූත්‍රයේදී කියන්නේ නේද? ධම්ම කාමෝ භවං හෝති ධම්ම දෙස්සි පරාභවෝ. යම් කිසි කෙනෙක් ධර්මයට අකමැති නම්, ධර්මයට ද්වේෂ කරනවා නම් ඔහු මොකක් වෙනවද? පිරිහෙනවා. පරිහානිය කරා යනවා. ඒ නිසා අපි ඉගෙන ගන්නට අවශ්‍යයි ධර්මයට කැමති පිරිසක් ලෙස ජීවත් වෙන්න. මොකද ධර්මය කියන්නේ බුද්ධ ආගමේ පටිච්ච සමුප්පාදය. ඒක තමයි බුද්ධ ආගමේ මූලිකම සංකල්පය, පටිච්ච සමුප්පාදය. පටිච්ච සමුප්පාදය තුලින් යම්කිසි කෙනෙක් ලෝකය දිහා බලනව නම් ඒ ඇත්ත තමයි සත්‍ය දකින අය. මම ඔබට සිහි කරනවා පටිච්ච සමුප්පාදයෙන් ලෝකය දකින, පටිච්ච සමුප්පාද ධර්මයට කැමති අය තමයි ලෝකය දිහා හරියට බලන්නේ. දැන් බලන්න ඔය ඇත්තන්ට කාටත් මේ තිරේ ඉදිරිපිට ඉන්නා වූ සියලු දෙනාටම මගේ එක පැත්තක් පේනවා නේද? ඉදිරි පැත්ත පේනවා. මේ පිටිපස්සෙන් ඉන්න අයට මගේ තව ශරීරේ කොටසකුත් පේනවා. හැබැයි සම්පූර්ණ මම පේන්නේ නැහැ මෙහෙම පැත්තකින් ඉඳගත්තම්. පේන්නේ නැහැ. ඔය ඇත්තෝ ගැනත් මට පේන්නේ එහෙම. ඔය ඇත්තන්ගෙත් එක පැත්තක් පේනවා. බුද්ධ ආගම කියන්නේ මොකක්ද මේ? අන්තවලට ගිහිල්ලා වාඩි වෙන්න එපා. එතකොට සත්‍ය යථාර්ථය පේන්නේ නැහැ. ඇත්ත පේන්නේ නැහැ. ධර්මය මත පිහිටලා බලන්න. ධර්මය මත පිහිටලා බලනවා කියන්නේ මොකකටද? මධ්‍යස්තව අන්තවාදී නොවි දේවල් දිහා බලන එකට. හරියට කියනවා නම් අපිට හොඳම ඡායාරූපයක් ගන්න ඕනි නම් සීගිරි ගලේ මොකද කරන්න ඕනේ? සීගිරි ගලට වඩා පහළ ගල් ගෙඩියකට නැග්ගොත් පුළුවන්ද? ඡායාරූපයක් ගත හැකි. හැබැයි ඒක සම්පූර්ණ ඡායාරූපයක් නෙමෙයි. සීගිරි ගලට සමාන ගල් ගෙඩියකට නැග්ගොත් ඒත් පුළුවන් ඡායාරූපයක් ගන්නට. ඒත් පේන්නේ එක පැත්තක් විතරයි. සීගිරි පර්වතේ හොඳම ඡායාරූපයක් ගන්න ඕනි නම් සීගිරි පර්වතයටත් වඩා උඩට යන්න ඕනේ. නේද? උඩට ගිහිල්ලා ගුවන් යානයක ඉඳන් පහළ පේන සීගිරි පර්වතයේ පින්තූරුවක් ගත්තොත් උඩ සීගිරි බලකොටුවත් සම්පූර්ණයෙන් ඒ පින්තූරේ තියෙයි. වටේ බෑවුම් වල තියෙන ලස්සන තනිතලා සහ ගස්කොළනුත් පෙනෙයි. හැබැයි උඩට ගිහිල්ලා බැලුවොත් ඒ කියන්නේ අන්තවල කොන්වල ඉඳන් බැලුවොත් සම්පූර්ණ පේන්නේ නැහැ. උඩ ඉඳන් බැලුවොත් අන්තවලට යන්නේ නැතුව ගොඩක් ඒවා පේනවා. මම ඔබට කියනවා පටිච්ච සමුප්පාදයේ කියලා දෙන්නේ, උතුම් බුද්ධ ධර්මයේ කියලා දෙන්නේ අන්තවලට වැටෙන්නේ නැතුව සත්‍ය බලන්න. මේ කාලෙට බොහොම වටිනවා. මේ කාලෙට ඊටාම වටිනව ඔළුවල අන්ත නැතිවීම. මධ්‍යස්තව දේවල් දිහා බැලීම. එතකොට හරි පහසුයි සත්‍ය අසත්‍ය තේරුම් ගන්න. වැරද්ද නිවැරද්ද තේරුම් ගන්නට. අන්තවලට වැටිලා අපි මේ කොටසේ කියලා අල්ලගත්තු ගමන් ඒ කොටස හොඳයි අනික් කොටස හොඳයිද? නෑ නරකයි. ඇත කියන අන්තයට වැටුනොත් නැත අන්තය අය හොඳ නෑ. නැත කියන අන්තයට වැටුනොත් ඇත අන්තය අය හොඳ නෑ.
බුද්ධාගම කියනවා ඔබට සත්‍ය දකින්න ඕනි නම් ඔබට යථාර්ථය දකින්න ඕනි නම් ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕන නම් පබ්බ තට්ටෝව බුම්මට්ටෝ